අනන්තෙන් පියවා ඇවිදින් තරු කුමරී අනන්තෙන් පියවා ඇවිදින් තරු කුමරී ඒ ආත්මයේදී අපි වෙන්නුනත් පසුපසමාවේ ඔය රුවසොයන් කවුරුත්ම එන්න එපා රවටන්න අනිකම හොඳයි ආලුවේ මේ උනන කඳුලට වඩා දැන් මේ වෙන්නේ මොකද්ද කියලා මට ඇත්තටම හිතා ගන්න බෑ. දැන් තරු කුමරී ආවා තරු කුමරී වෙන කෙනෙක් ළඟ. නිෂා මොකද්ද මේ වෙන්නේ? ඇයි දන්නේ නැද්ද? ඔය එයාගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ. ඈ ඔව් ඔය අපව සෙට් වෙලා. ඒ කියන්නේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් අලුත් ගමදී හම්බෙලා. ඔය. ආයතද? ඔබට සතුටුයිද දැන්? ඔයාලට සතුටුයිද දැන්? ඕකට තමයි කියන්නේ ආදරේ කියලා මාව රැවටුවා දුක දෙන තරමට විඳ ගන්නට මගේ හිත හුරුනේ අපි ආගිය තැන් අමතකයිද මට අමතක නෑ මම කරපු වරද මොකද්ද ඒ තාම දන්නේ නෑ ඔබ මව පුහීන සුන් කරලා මෙයාට යන්න දෙන්න බෑ එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න අර බලන්න නිෂා ඩාන්ස් කරන්න මගේ ලව්වගේ ඉතිහාසය වාට කියන්න ගියොත් ගොඩක් තියෙනවා. පළමුවත් දෙවනුවත් ඇය මගේ ආදරේ නෑ වෙනස් මගේ හිතත් ඇයටමයි ආදරේ. ඔන්න ඔය විදිහට. පළමුවත් දෙවනුවත් ඇය මගේ ආදරේ නෑ වෙනස් මගේ හිතත් ඇයටමයි ආදරේ. ඇයි දුරස් වෙන්න හිතන්නේ මේ මොකද කාරණේ මම දුන්නට වැඩි ආදරයක් රාජදෑමතුමා ඔයාවත් මේකට මැදිහත් වෙන්නකෝ මේ ගැටලුව විසඳ දෙන්න. එයා දක්ෂයි ගැටලුව විසඳන්න. ඔයාට කවුරුද දුන්නේ එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න අර බලන්න නිෂා බලාගෙන ඉන්න පුළුවන් දේවල්ද සාමාන්‍ය ප්‍රේමවන්තේ ප්‍රේම කරනකොට ඔව් ඒක මොකෙම කරනවා මගේ පණක් හරි ඇයත් හරි දෙකක් නෑ හිතේ වෙන්නුණත් මම තවත් ඇයටමයි ආදරේ මගේ පණක් හරි ඇයත් හරි දෙකක් නෑ හිතේ වෙන්නුණත් මම තවත් ඇයටමයි ආදරේ ඇයි දුරස් වෙන්න හිතන්නේ
ඔයාට කවුරුද දුන්නේ එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න හිතලා මං ගැන හිතලා මට පව් කියලා මගේ දුක දැකලා අලුත්ගම සතේ අනේ කරන දෙයක් කරන්න ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ මනාලේ හරි සුබ පැතුම් බලන්න මල අම්මේ ඒක රෝස මලක් නෙමෙයි රෝස මල් තාත්තෙක් ඕවා ගණන් ගන්න එපා මේ ජීවිතේදී අපි දුක සැප බෙදා ගන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ විදිහට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට